හායි යාළුවනේ. අද ගමේ කුසියේ හැදුණු අලකොළ මාළුවක් එක්ක රොටි කෑල්ලක් කමුද? මුලින්ම අපිට මේක උයා ගන්න ඕන වෙනවා අලකොළ. දිග ඇරිච්ච නැති මෙන්න මේ වගේ අලකොළ ටිකක් තමයි අපි හොයාගන්න ඕනේ. මේ පහුවදා උදේ. අපි අද තමයි අලකොළ මාළු හොයන්න හදන්නේ. ඊයේ කඩපු අලකොළ ටික තමයි මේ තියෙන්නේ. අපි මේ අලකොළ අරගෙන අලකොළේ හොඳට දිග ඇරලා බලන්න ඕනේ ඒක ඇතුලේ සත්තු ඉන්නවද කියලා. ඒ බලලා පොඩි පොඩි කෑලි වලට මේ අලකොළ ටික කඩා ගන්න ඕනේ. ඊට පස්සේ මේ නටුව වගේ තියෙන කොටසෙත් අපි නූල් ටික අයින් කර ගන්න ඕනේ. නූල් එක්කලා අපි උයන්න ගන්නේ නැහැ. නූල් ටික අයින් කරගෙන අපි මේ විදිහට ඒකත් පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. අපිට මේක කඩා ගන්න වගේම පිහින් කපා ගන්න උනත් පුළුවන්. කපාගත්ත අලකොළ ටික මේ විදිහට වතුර එක්කට දාලා අපි හොඳට හොද ගන්න ඕනේ. අපිට තව මේකට ඕන කරනවා සුදු ලූණු, බී ලූණු, අමු මිරිස් හරි එහෙම නැත්නම් නයි මිරිස් දැම්මොත් වඩාත් රසයි. මේ ටික ඔක්කොම අපි දැන් හීනියට කපා ගමු. සුදු ලූණු ටික මේ විදිහට හීනියට ලියාගෙන බී ලූණු ගෙඩියනුත් භාගයක් විතර අපි හීනියට ලියා ගන්නවා. අපි මේකටම රම්පේ කරපිංචා ටිකකුත් එකතු කරගෙන මේකට ගොල්ක කෑලි 2-3ක් සිහින්ව කඩාගෙන එකතු කරගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක්, බැදපු 3-5 කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, උළු හාල් ටිකක් සහ සුවඳ කුඩු ටිකක් එකතු කරගෙන ලුණු කුඩු ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර අණු කෝප්ප භාගයක් විතර දාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මේක හොඳට කලවම් කරගෙන අපි මේකට කපාගත්ත අලකොළ ටික එකතු කරගන්නවා. දැන් අපි මේක ලිපේ තියාගෙන මේ වතුර ටික හොඳට හිඳවගමු. අලකොළ එක ඉදෙනකන් අපි දැන් බලමු කොහොමද අපි රොටි ටිකට පිටි ටික අනාගන්නේ කියලා. ගාගත්ත පොල් ටික ලුණු ටිකක් එකතු කරලා ඒක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ අපි මේකට පිටි එකතු කරලා පිටි පොළුයි හොඳට එකට කලවම් කරගන්නවා. මේ දෙකම හොඳට කලවම් කරගෙන ඉවර වෙලා තමයි අපි ටික ටික වතුර එකතු කරගෙන මේක අතේ ඇලෙන්නේ නැති පදම වෙනකන් එක ගුලියක් වගේ එනකන් හොඳට අනා ගන්න ඕනේ. අපි දැන් බලමුකෝ අපේ අලකොළ මාළුවට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ වතුර ටික ඔක්කොම හිඳෙනකන් අපි මේක තව ලිපේ තියන්න ඕනේ. සැරින් සැරේට අපි මේක බලන්න ඕනේ වතුර හිඳිලාද කියලා. ගාන්ට වතුර ටික හිඳුනට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මිටි කිරි ටිකක්. මිටි කිරි අණු කෝප්ප භාගයක් විතර මේකට එකතු කරලා අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. කිරි ටික හොඳට ඉදෙනකන් විනාඩි 2-3ක් මේක ලිපේ තියලා
අපි මේ ටික වෙනත් භාජනයකට අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ භාජනයට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වුණාට පස්සේ වියලි මිරිස් කරල් 2-3ක් පොඩිවට කඩාගෙන මේකට එකතු කරගන්නවා. ගෙම අබ ටිකුත් එකතු කරගෙන මේක හොඳට බෙද ගන්න ඕනේ. දැන් අපි අර අයින් කරගත්ත අලකොල ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. විනාඩි 2-3ක් ලිපේ තිබ්බට පස්සේ මේ අපිට දැන් කන්න පුළුවන් ගානට අලකොල එක හැදිලා ඉවරයි. ඉතින් අපි දැන් රොටි ටිකත් පුච්ච ගමු. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස අලකොල මාළුවක් හදලා රොටිත් එක කාලා බලන්නකෝ. එතකන් අදට මම නවතිනවා. ආයෙත් රසම රස කෑමකින් හමු වෙමුකෝ.